හායි යාළුවෝ සාදරයෙන් පිළිගන්නවා ගින්න ප්‍රොඩක්ෂන් YouTube channel එකට. ඉතින් ඔන්න ආවා අදාව සතුරුදායි ආරංචියකුත් අරගෙන. මොකද සතුරුදායි ආරංචිය කියනවනම් අපේ YouTube channel එකේ subscribe 10 කඩේම පසු කරා. ඉතින් අපිට මේ දන්ට එන්න උදව් කරපු අපේ වීඩියෝස් බලපු අපිව subscribe කරපු සියලුම දෙනාට මෙලාවේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ පීති නිමිත්තෙන් පුංචි වැඩක් කරන්න අපි තීරණය කරා. මොකද මේ වැඩේ කියනවනම් අපි පාරේ යන සියලු වාහන වලට ජාති කොඩියක් පරිත්‍යාග කරන්න තීරණය කරා. ඉතින් ඒ ජාති කොඩිය පරිත්‍යාග කරන්න අපි දිනේ අද පෙබරවාරි 4 වෙනිදා තෝරගත්තා. කියන්නේ හැම දෙවෙනි නිදහසකටම සමරන වෙලාවේ. ඉතින් අපි වැඩි කතා නැතුව වැඩේ කරලා බලමු. අනිවාර්යෙන් තව දෙයක් මතක් කරන්න ඕනේ. අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් අපි එහෙනම් වැඩේ පටන් බලමු. එළගිරි. සමරන වෙලාවේ මොනවා හරි පුංචි වචනයක් වලන කියන්න දෙන්න අද අපේ වගේ තාක්ෂිත් එක්ක ඈ පුංචි වචනයක් මොකක්ද? මෙහෙම රට ගැන කියන්න තියෙනවා නම් ඉතින් ලොකු වෙනසක් කළා නැහැ. ඉතින් 34ක් පැවිදි වුණාට නිදහසක් කියලා තිබ්බට අපිට තේරෙන විදිහට නම් නිදහස මේ වෙනකොටත් වත්නිකට විතරයි සීමා වෙලා තියෙන්නේ. අත්‍යවශ්‍යම කියනවා නිදහස ඉතින් වෙන දවසක නිදහස සතුටින් සාමයෙන් මේ වෙලාවේ කොහොම හරි නිදහස සමරන කියලා අපි කියමු. ජය වේවා. සියලුම දෙනාට ජය වේවා. කොහෙද ඔයාලා? මොඩෝ දුන්නාද කොටි? ඔව්. මේ අයියට දිනන. ආ රයිට් හරි. හරි හරි හරි. YouTube channel එක? ඔව් YouTube channel එක. මොකද? ගින්න ප්‍රොඩක්ෂන්. ගින්න ප්‍රොඩක්ෂන්. ගින්න? ඔව් ගින්න ප්‍රොඩක්ෂන්. තරුණ ළමයි මේ වගේ දෙයක් කරන එක ගැන වඩාත් මොකක්ද? මොකද මේ පිළිමි ළමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිලා අපරාධ වලට මේ ලක්ලා මේ කියන අපරාධ කරන තත්ත්වයක් තියෙන අපේ ශ්‍රී ලංකාවේ තරුණ ළමයි එකතු වෙලා මේ වගේ දෙයක් කරන එක ගැන ඇත්තටම මම අත්දැක කොඩියක් දෙන්නේ නෑනේ. අයියෝ කියන්නේ කාගම් වේද යාති වේද නිදහස ඒ රැකගත්තු නිදහස ඉදිරියටත් ගෙන යන්න කියලා එක තමයි අපි කියන්නේ. හරි ජය වේවා. තෙරුවන් සරණයි. ඔයගොල්ලෝ හැමෝටම අද රටේ පවතින තත්ත්වෙත් එක්ක මොන හරි වචනයක් කියන්න තියෙනවා නම් මේ නිදහස ගැන පුංචි වචනයක් අපිත් එක්ක සාමි සම්පතෙන් ඕනේ ජය වේවා. දිරුවන් ඔව් හරි මේ නිදහස් දවස රාත්‍රියට මොනවද මේ පොඩ්ඩක් නිදහස් වුණ ගැන පොඩ්ඩක් පොඩි පුංචි වචනයක් මොනවා හරි කියන්න තියෙන්නේ මේ රටේ අද පවතින තත්ත්වෙත් එක්ක.
යන්නේ කියලා ඉන්නකව තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාලා මේ කරලා කරන ඒ කටයුතු එක ලොකු භාගයක් වෙනවා. උදාහරණයක් සත්‍ය පාස්වාදයෙන් මුලින්ම කරා. රටක් පොඩ වාක්‍යයක් වලවන්න කරන සම්බුද්ධ සාධන වචන මන්ත්‍රී වෙන මහත්මයා ආදරණීය ප්‍රතිනිෂ්ඨ දෙවියන් බංගල බෝධිසත්වයන්ගේ දේවාස්වාදන අත්‍ය ලෙඩක් දුකන්නක නිරෝගී දීර්ඝායස ලැබෙන මේ නිදහස් දිනයේ ඔයාලා බලාපොරොත්තු වෙන යන්ත්‍රය අරමුණකදී ඒ ඔයාලා යන ගමනේ ඒකට ශක්තියක් තියෙනවා. ඒකට සියලු දෙනා දෙන උපකාර ලැබෙන සෑම සියලු දෙනාගෙන් වචනකින් හරි ඒක කාරින්න දෙමාපියන්ට ඒගොල්ලන්ට ඒ බලාපොරොත්තු වෙනවා යන්ත්‍රයදී දරුවෝ දෙයක් කරන්න ඕනේ කියලා ඒ කටයුතු ඒ ආකාරයට ඒගොල්ලෝ කරා ප්‍රශ්නයක් නෙවෙයි ඉස්සර මේ හාමුදුරුවෝ නිරන්තර කරන්නේ ලෝකයට සත්‍යස්ථානයක් වෙනවා හානියක් වෙනකොට උන්වහන්සේ පිළිදෙනාගෙන ඔයාලගේ බලාපොරොත්තු වෙන කටයුතු වලට යන ගමනට බාධා වෙනවා අයින් කරලා ඇත් කරලා ඔයාලට කටයුතු යන ගමන ආශිර්වාද කරනවා ලෝකයට සත්‍යස්ථානයක් කළා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් හොඳ මානසික පරිසරයක් වෙනවා. පෙරුවන් සරණයි. හරි යන අපි ඉදාගෙන ගැස්කෝලියම් පරිසරයෙන් මාරා ඉතින් මේ අද අපේ වාසිය සම්පූර්ණ ඉදාගෙන පිළිතුරම පාරේ දැහැගෙන අවුස්සන ටෙක්නික් වැඩි වාජපක්ෂ පරම්පරාවයි කාරණත් ඒ පුදාව දිකට කරන් ඉඳාස් කරගන්නවා. රට ඉදිමත් යමද අද මම වයිගේ ගියා මම කියන්නේ මුලින්ම තමයි ඒක ගෙදර ඒ ආකාරයට තමයි රණිකට අපි ඔයගෙන මොකද අපේ ළමයි ඉතිහාසුනා කියලා අපි හිතන්නේ පොඩි කාලේ මම නෑ පොඩි වල නලින් කලාන වෙන්නේ කියලා. රණික ජාම මරිය ෂේප් වෙන්නේ උන්නේ. Hold me close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways, and on we'll go. Through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways, and on we'll go.
side.